ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට ටෙක් හාට් රිව්ස් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකකින් ඔයාලා හමු වෙනවා මාත් එක්ක. අපි කොහොමද නිවසේදීම LED බල්බ් වලින් ලයිට් වල නිර්මාණය කරගන්නේ කියලා. මෙන්න මේ වගේ වෙලක් තමයි අපි කොහොමද ඔයගොල්ලෝ හදාගන්නේ. ආකාරයට මම අද ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් subscribe කරලා නැත්නම් subscribe කරලා notification all click කරලා මම අලුතෙන්ම වීඩියෝ දාපු ඔයාලට ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් like button එක click කරලා මේ වීඩියෝ තවත් කෙනෙක්ට දාගන්න share කරලා. එහෙනම් අපි වීඩියෝ එකේ හමු වෙනවා. හරි යාළුවනේ. ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය වෙනවා glue gun එක. glue gun machine එක. ඊට පස්සේ අවශ්‍ය වෙනවා බවුත් එකක් ඕන වෙනවා අපිට. ඊට පස්සේ ඕන වෙනවා අපිට wire cutting machine එකක්. ඊට පස්සේ මෙන්න මේ වගේ නිරක් අවශ්‍ය වෙනවා. TM ටිකක් අවශ්‍ය වෙනවා අපිට. ඊට පස්සේ glue butter stick glue stick අවශ්‍ය වෙනවා අපිට. ඊට පස්සේ මෙන්න මේ වගේ කපාගත්ත අඟල් 5ට මේ වගේ වයර් 96ක් අපිට අවශ්‍ය වෙනවා. මේ වයර් මෙන්න මේ විදිහට සුද්ධ කරගන්න ඕනේ පොඩි විදිහට ඕනල පියාවනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා LED බල්බ්. මෙන්න මේ වගේ LED බල්බ්. LED බල්බ් එනකොට එන්නේ දිග කූරු යවනේ. ඒ කූරු අපි කොටට කපා ගන්න ඕනේ. සාමාන්‍ය මෙතන මිලිමීටර් 4ක් වගේ සයිස් එකේ මේ වගේ ආකාරයකට කපා ගන්න කොටට අපි. මේ මම කපාගත්ත බල්බ් තමයි ඔයගොල්ලෝට පේන්නේ. ඉතින් මේ වගේ බල්බ් 95ක් අවශ්‍යයි අපිට. ඊට පස්සේ ඕන වෙනවා මෙන්න මේ වගේ කපාගත්ත හෝස් බඩ. සෙන්ටිමීටරයක් සයිස් වගේ දිග කපාගත්ත හෝස් බඩ අපිට අවශ්‍ය වෙනවා. ලයිට් එකට බස්සන්න ඕනේ මේ හෝස් බඩ අපි. ඉතින් ඒ අවශ්‍ය වෙනවා. ඒ හෝස් බඩේ ලයිට් එකට ගහලා බස්සන්න මෙන්න මේ වගේ මම ලීයක් හදාගත්තා. යාළුවනේ මෙන්න මේ බල්බ් එක සයිස් ඉලක්ක විදගෙන මෙන්න මේ වගේ දීනෙන් තල්ලු කරලා තමයි ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ ලීයක්. මෙන්න මේ වගේ ලී අවශ්‍ය වෙන්නේ මෙන්න මේ බල්බ් එක රඳව ගන්න බල්බ් ටික අපි ඔක්කොම. ඉතින් ලී දෙකක් අරගෙන ඇණයක් සම්බන්ධ කරලා මේ බල්බ් එකේ ගානට මේ වගේ හිර වෙන්න මෙන්න මේ ආකාරයට හිර වෙන්න බල්බ් රඳව ගන්න ඕනේ මේ පේලියම. ඒක බැලන්ස් වෙන්න ඕනේ ගානට බල්බ් එක රඳව ගන්න. ඉතින් මේ වගේ දේවල් අන්තිමට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු වීඩියෝ එකේ කොහොමද අපි ඊළඟට ස්ටෙප් බයි කොහොමද කරන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් දැන් බලමු අපි පළවෙනි ස්ටෙප් එක මොකක්ද කියලා අපි බලමු. යාළුවනේ ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මේ වගේ LED බල්බ් එකක් අරගෙන කපාගත් LED බල්බ් එකක් අරගෙන අපි මෙන්න මේකේ රැඳවුම් කොටස රඳවන්න ඕනේ ඉස්සෙල්ලාම. මෙන්න මේ ආකාරයට මේකේ ඉස්සෙල්ලාම ඕගොල්ලෝට කියන්න ඕනේ මේක රඳවද්දි මෙන්න මේකේ තියෙන බල්බ් එකේ ලොකු පැත්තයි පොඩි පැත්තයි. හරිද? ඒ කියන්නේ ධන ඍණ. මේ පැත්ත හැම වෙලෙම තියෙනවා ධන පැත්ත. ඒ කියන්නේ දැන් මේ පැත්තේ බල්බ් එක දැම්මොත් දැන් මම මේ බල්බ් එක හදවනවා. මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. ඊට පස්සේ ඊළඟ බල්බ් එකත් මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. මේ පැත්ත ඍණ මේ පැත්ත ධන. තේරුණාද? ඒ විදිහට පිළිවෙලට සීරියස් විදිහට තමයි මේ බල්බ් පාසන දෙන්නේ. ඒ විදිහට හරියට මේ ඇතුලේ ලොකු පැත්ත මේ පැත්තට වෙන්නත් පොඩි පැත්ත මේ පැත්තට වෙන්නත් රඳව ගන්න මේ ලී. තේරුණාද? අන්න මෙහෙම අපි රඳව ගන්න ඕනේ බල්බ් ටික ඉස්සෙල්ලාම. මෙන්න මේ විදිහට යාළුවනේ රඳව ගන්න ඕනේ බල්බ් ටික. ඊට පස්සේ තමයි යාළුවනේ මේ බල්බ් ටික ගහකට පස්සම පාස්සන්නේ වයර් ටික අපි. සියලුම බල්බ් ටික දැන් මේකේ රඳව ගන්නවා අපි.
මෙන්න මේ ආකාරයට ඔයගොල්ලන්ට පේනවනේ මම රඳවන තියෙන ආකාරය. නේ? පේනවනේ ඔයගොල්ලන්ට නේ? මෙන්න මේ ආකාරයට අපි රඳව ගන්න ඕනේ. මෙන්න මේක බල්බ් එක තියෙනවද? මෙන්න මේ විදිහට රඳවගෙන තව දිගටම රඳව ගන්න ඕනේ අපි. එළිය ඉඩ තියෙනවනේ මේ ටික. මේ ටික අපිට ඉඩ තියෙන හින්දා මෙන්න මේ ටික ඉඩ තියෙන හින්දා මේ ටිකම පෙරෙන්න ඕනේ. මම මේ විදිහට ගහ ගන්නවා ලයිට් ටික. ඔය වගේ හරියට ධනයට මාරු වෙන්නේ නැතුව ධන මේ පැත්තට තියෙන්න එන එහා පැත්තට තියෙන්න ගහ ගන්න ඕනේ. මොකද හදිස්සියේ හරි බල්බ් එකක් එහෙම වැරදිලා ධනයට මාරුලා පෑස් වුණොත් ඒ බල්බ් එක වැඩ කරන්නේ නැහැ. එහෙනම් ඊට පස්සේ අපි චෙක් කරන්න ඕනේ වැඩ නැති වුණොත් ලයිට් එක කොතනද වැරද්ද කියලා. ඒක බල්බ් එක ගානේ ධනයට මාරුලා කොහෙන් තමයි වැඩ කරන්න තියෙන්නේ. එහෙනම් ඉතින් ඔන්න ඔය විදිහට ඔය බල්බ් ටික මම ගහ ගන්නවා මේ විදිහට. ඉතින් මම මේ විදිහට ගහගත්ත බල්බ් ටික දැන් යන්නේ මම සෝල්ඩරින් කරන්න. බෞද්ධ ගන්න ඕනේ. බෞද්ධ කරා සාමාන්‍ය මේක බොට් 40 බෞද්ධ එකක්. ඒ ප්‍රමාණවත් මේ පැහැසීමට බොට් 40 කියන්නේ ඉතින් ටිකක් ඉක්මනට අපිට පාස් ගන්න පුළුවන් ලයිට් එක. දැන් මෙන්න මේ EM එක අරගෙන අපි දැන් සෝල්ඩරින් කරන්න ඕනේ. ඉස්සෙල්ලාම පළමුව කරන්නේ කොහොමද තමයි? අලුවනේ. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ සලමල කරනට මෙන්න මේ කපාගත්ත වයටයට පිගන්නවා කපාගත්ත වයගීට අතර ගන්නාවේ උකරට පියානේ මෙන්න මේ වගේ වයටයක් අරගෙන මේ කපලම සුද්දකගෙන් තියන්න ඇති මෙන මේ වගේ මිලි හතරක් කියෙන සුද්දගත්තම හොඳටෝම ඇති මිලි තුනක් එන්න වගේ මේ පැත්තම සුද්ද ගන්නන ආකාහිට මේ පැත්තා සුද්ද කරලා තින්න අපි මේ පැත්ත ඊට පස්සේ මෙන මේ බෞද්ධ අරගෙන ඊයම් එක මෙහම රඳුවගෙන අපි එන්න මෙහෙම මේ අපි සෝල්ඩියන් කරගන්න මෙන්න මේ ආකාරයට ඊයම් තවරගන්නන මේ කම්බියල පිස්සන්න මේක පැත්ත අපියන් තවර ගත්තාව යක්කනේ ඒක පැත්තක තවර ගත්තා දැන් අපි මිහිියම් තවරගත්තම අනි පැත්ත ඊයන් තවරගන්න අපිට පහසුවෙන් ඉක්මට බල්ටික පහසයන්න හරි ලේසි මෙන්න මේ විදිර මේ පැත්තෙත් අපි ඊයන්ටික තවරගන්නවා මෙන්න මේ ආකාරයට තවරගන්න ඕනේ මේ තවරගත් අපි යම් දැන් ඊට පස්සේ මෙන්න මෙම බල්බ් එකට පාස්සව ඔන්න යාකාට බල්බ එක රඳගන්න තෙමයාගනේ පස්සේ ඊළඟ එකත් අපි ඊට පස්සේ බල්බ එක හැ පැත්තිෙන තවරගන්න ඊට පස්සේ මවුන දෙම යාලුනේ බල්බේ ගලව ගන්න හරි බල්බේ ගලවත්තර පස්සේ මෙන්න මෙයාගන මේ බල්බ මේ ගලවගත්තන එක පාස්සගෙන මේක මෙන්න මේ පැත්ත තමයි ආයි අර බල්බගේ පලනි පැතර පාසන්න ඕන ධනට ධන රෙන පැස්සෙන්න්නල ආකාරයකුම දනද ධන ප්‍රීන ධන ප්‍රින් ධන ප්‍රින ඔන්න ඔයාකාරයම බල්ටික පාස ගන්න කාට බං ගලව ගත්තා ආයි රින දන්න රෙනවෙරලා මේ රින මෙතන තියන රිනම මෙතන රිනමයි එන ඇයිල්ල මෙහ මෙනකොට මේ අයි මේ පැත් දන දනට පස්සේ ආයි එහැ ඇත්තක රින නොක පාස්ස කරන්න අපි ඔන්න යාකට පාස කරන්න ආයටි ධන රීන ඔන්න ඔය විදිහට අපි පාස් කරනවා මොබේ පරිස්සමෙන්
බල්බ් 95ම පාසන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. හරිද යාළුවනේ? ඉතින් ඔයාලට කියන්න ඕනේ අපි මේකට බල්බ් 95ක් ගන්නේ සාමාන්‍යයෙන් 80ක් පැස්සුවත් වැඩ කරනවා. ඒ වුණාට 95ක් දාගත්තම බල්බ් කරන්ට් එකට ගැබෙන් පස්සේ ඉක්මනට පිච්චෙන්නේ නැහැ බල්බ්. ටික කාලයක් භාවිතා කරන්න පුළුවන්. නැත්නම් බල්බ් 80ක් වගේ පොඩ්ඩක් තිබ්බොත් ඉක්මනට බල්බ් පිච්චෙනවා. ඒක ඇත 95ක් ගන්න කර හොඳට එළියක් තියෙනවා. ලස්සනට මේ විදිහට අපිට පුළුවන්. අනිත් එක තමයි යාළුවනේ තව දෙයක්. මෙන්න මේ වයර් තියෙනවනේ මම දැන් කපාගෙන තියෙන අංගල් 5ට. ඕගොල්ලොන්ට කැමති නම් අංගල් 6ට කපා ගන්න පුළුවන්, අංගල් 7ට පුළුවන්, අංගල් 8ට. ඔන්න ඔය රේන්ජ් එකේ තමයි සාමාන්‍ය බල්බ් එක හදන්නේ. ඒකෝර මෙහෙමයි. ළඟ වැඩි වෙන්න ලස්සන වැඩි. බල්බ් ගොඩයි දුර අඩු වෙනවා. බල්බ් පැලේ දිග අඩු වෙනවා තමයි. තේරෙනවද යාළුවනේ? ඒ හින්දා මම ඉතින් අංගල් 5ට කපා ගත්තා. මොකද ලස්සනයි. ඒක ලස්සනයි. ඒ හින්දා මම භාවිතා කරා. මේ ඔයගොල්ලන්ට කියන්න ඕනේ තව එක දෙයක් යාළුවනේ මේ මෙන්න මෙතන මේ වයර් වරගේ වයර් සාමාන්‍ය මේ පොඩි වයර් එක අරන් තියෙනවා. මම කියන්නේ නෝමල් බල්බ් පැල් වලටම පාස් කරන වයරයක් තියෙනවා කඩේ ගන්න ඕගොල්ලන්ට. ඉතින් ඒ වයර් එක තමයි මම මේ අරන් තියෙන්නේ. ආයෙ ගිහින් ගන්නවා මෙන්න මේ ආකාරයට වයර්. මෙන්න මේ ආකාරයට ගන්නවා. මම ආකාරයට ගත්තන් පස්සේ ආයෙ මම දෙක කර ගන්නවා. මේ ආකාරයට එන්නම් පාස් කරන්න යාළුවනේ. ඔන්න ඔය ආකාරයට ඊළඟ බල්බයත් අපි පාස් කරනවා මේ ආකාරයට. ඉතින් ඔන්න ඔහම යාළුවනේ බල්බ් 95ම අපි පාස් කරමු. මේ විදිහට බල්බ් 95ටම පාස් කරමු. මෙන්න මේ ආකාරයට පෑස්ලොම තියෙන මේ ඔයගොල්ලෝ මෙහෙම මෙන්න මෙහෙම තමයි වැඩ යන්නේ. ඔන්න එකයි. ඔය ආකාරයට මෙන්න මේ අපි ගහගන්න බල්බ් 95ම මේ විදිහට මෙන්න මේ ආකාරයට මේ බල්බ් ටික ඔය විදිහටම බල්බ් 95ම මේ විදිහට අපි සීරියස් පාස් කරනවා. හරි යාළුවනේ අපි දැන් බල්බ් වල සම්පූර්ණයෙන්ම මෙන්න මේ ආකාරයට අපි බල්බ් වලට සම්බන්ධ කරගත්තා. පාස් කරගත්තා. මේ විදිහට අපි පාස් කරගත්තා කොහොමද? ඉතින් ඊට පස්සේ අපි ගන්න ඕනේ මෙන්න මේ පාස් කරගත්ත වැල ඉස්සරහා බලන්න අපි කරන්ට් එක වැඩ තියෙනවා. හරිද? මේක ඕගොල්ලෝ කරන්න බල්බ් 95ම පාස් කරගත්තට පස්සේ මේක කරන්ට් එකට ප්ලග් කරලා බලන්න මේ ලයිට් එක හොඳට පත් වෙනවද කියලා හොඳට. හරි පත් වෙනවා නම් ඊට පස්සේ දැන් මේක චෙක් කරගත්ත පත් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන්
මේක බල්බ් එකට ගානේ මෙන්න මේ මං කිව්ව ආකාරයට මෙන්න මේම හෝස් කෑලි තියෙනවා මෙතන. ඔය හෝස් කෑලි අරගෙන මෙන්න මේක කෑල්ලක් කරන් මෙන්න මේ කෑල්ලක් කරන් මෙන්න මේ බල්බ් එකට ඇතුළට දාලා තියෙන දැන් මේක මම පෙන්නන්න කොහොමද දාන්නේ කියලා. මෙන්න මේ ආකාරයට මෙහෙම දාලා අපිට අතින් පුළුවන් වුණා පොඩි නිය දාලා තද කරන්න මෙන්න මෙහෙමනේ. මෙහෙම තද කරන්නේ මෙන්න මෙහෙම තද කරලා තද කරාම මෙන්න මෙහෙම තද කරාම මෙන්න මෙහෙම ඇතුළට යනවා නේ. අපි ඔයගොල්ලෝ මේවත් දන්නේ ඔය ඇතුළට මේ බල්බ් එකේ සම්පූර්ණ බටේ පන්නන්නේ යවන්නේ පොඩ්ඩක් මේ බල්බ් එකෙන් පොඩ්ඩක් ඉතුරු කරන්න ඕනේ මේ උඩට පොඩ්ඩක්. මේ ආකාරයට ඉතින් අපිට පුළුවන් අතේ තියන් දාන්නත් පුළුවන්. එහෙම බැරි අවස්ථාවකදී තමයි මම මේ ඕගොල්ලන්ට කිව්වේ මෙන්න මේ වගේ ලීයක් ගන්න කියලා. මෙන්න මේ වගේ ලීයක් අරගෙන මේ බල්බ් එකට ආයෙ මෙන්න මෙහෙම බටේ දාලා මේ ආකාරයට බටේ දානවා. බටේ දාලා අතින් පුළුවන් ටික කරනවා. හරිද යාළුවනේ? අතින් පුළුවන් ටික කරලා මෙන්න මේ කෑල්ල මෙහෙම අතින් මෙහෙම දාලා මෙන්න මේ ආකාරයට දානවා. අතින් දැම්මට පස්සේ මෙන්න මේ ලී මේ මං කිව්වේ විදගන්න කියලා ඊලා ලයිට් එකේ ගන්න ඉඳලා තල්ලු කරනවා. තල්ලු කරලා මෙන්න ගියා. මේවට කියනනේ ඔය ගියා. අන්න ඒ විදිහට තමයි අපි මේ බල්බ් ටික ඔක්කොටම බල්බ් පාසගත්ත බල්බ් මේ පහටම අපි මෙන්න මේ වගේ හෝස් කෑලි දාගන්නවා. හරිද? මම ඉතින් දැන් හෝස් කෑලි ටික සම්බන්ධ කරගෙන යනවා ඕගොල්ලන්ට කියනවා. හරිම ලේසි ලොකු දෙයක් නැහැ. මෙන්න තල්ලු කරගත්තනේ. මෙන්න තල්ලු කරගත්තම මේ ආකාරයට අපි දාගන්න ඕනේ. මම ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් වෙලා යන හින්දා මම ටක් කරලා මේක දානවා. මේ ටික ඔක්කොම දානවා. ඊට පස්සේ අපි දැන් දාලා දැම්මට පස්සේ ඔක්කොම ටික දැම්මට පස්සේ අපිට තියෙන්නේ ග්ලූ ගන් ගහගන්න. හරි යාළුවනේ දැන් අපිට තියෙන යාළුවනේ මම ලයිට් පාසගත්ත බල්බ් 95ටම මම හෝස් බඩ ටික බස්සගත්තා. කෑලි ටික දාගත්තා. දැන් ඉතින් අපිට තියෙන්නේ ග්ලූ ගන් ගන්න. මෙන්න මේ වගේ ග්ලූ ගන් ස්ටික් තියෙනවා මේ වගේ ගන්න. අපිට තියාගන්න මේ මෙලදී ගන්න මේ වගේ ග්ලූ ගන් ස්ටික්. ඉතින් මේ ග්ලූ ගන් ස්ටික මම දානවා මෙන්න මේ ගන්න එකට. මේ ග්ලූ ගන් ස්ටික් එකක් කියන්නේ මේක. මේ තුවක්කුවක් වගේ තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම ප්‍රෙස් කරන්න තියෙන පළලයට මෙහෙම. ඉතින් මෙන්න උගලට බලා ගන්න පුළුවන් මම ග්ලූ ගන් ස්ටික් එකට දාලා දිනවා මේක. හරි යාළුවනේ. දැන් මේක රත් වෙන ගමන් තියෙන්නේ. පොඩ්ඩක් වෙලා විනාඩි 3ක් විතර යනවා රත් වෙන්න. හරි. ඊට පස්සේ මම මෙන්න මේ වගේ අර හෝස් පට දාගත්ත බල්බ් ගන්න. හරි යාළුවනේ මෙන්න මේ වගේ. මේ බල්බ් ටික ගත්තට පස්සේ අපිට තියෙන්නේ තා පහසෙන් ටක් ගාලා හෝස් බඩවලට ග්ලූ ගන් දාගෙන යන්න තමයි මේක කරන්න ඕනේ. මෙන්න මෙහෙම ඇතුළට හොඳට දාන්න ඕනේ. හරිද? මෙන්න මේ ඇතුළට හොඳට දාලා මොන පියවනේ
ඊළඟට මෙන්න මේ ඇතුළට දාලා මේක ප්‍රෙස් කරලා තියෙන්නේ මේ ඔක්කොම. මෙන්න ප්‍රෙස් කළා මෙන්න පිරෙනවා මේ. පිරලා මෙන්න මෙහෙම මෙන්න මේ දා ගන්න ඕනේ. ඔන්න හොඳට ඇතුළට පිරෙන්න ඕනේ. ඊළඟට යාළුවනේ අන්න මේ විදිහට අපි හොස් බඩ කැටි දාගත්ත බල්බ් 95ටම මෙන්න මේ වගේ ප්‍රෙස් කරලා මෙන්න මේව ලයිට් එක අල්ලලා මෙහෙම අල්ලගෙන මෙන්න මේව දාගන්න ඕනේ. ඕකට පේනවා ඇති කියලා මම හිතනවා. මේ වගේ කිව්වන් පුරව ගන්න ඕනේ අපි. ඒ පුරව ගත්තට පස්සේ අපිට ඊටාම පහසුවෙන් මෙන්න මේ ආකාරයෙන් මෙන්න එහෙම ප්‍රෙස් කරලා මේ බටේ ඇතුළට දිගලා මෙන්න එහෙම හරි. ඔන්නම ඔය වගේ ඔය ආකාරයට බට 95ට මේ කියන්නේ හෝස් බඩ සම්බන්ධ කරගත්ත ලයිට් බල්බ් 95ට මේ වගේ පුරව ගන්න ඕනේ. හරිද? හරි මම මේ වෙනම් මේ විදිහට මම 95ටම දැන් පුරව ගන්නවා. ඉතින් හරි යාළුවනේ ඔයගොල්ලන්ට දැන් පේනවා මම මේ අර පාස් එක ගත්ත බල්බ් එක තමයි මේ ඔයගොල්ලන්ට දිස්සෙන්නේ. ඉතින් බලන්න හොඳට මේ ඔයගොල්ලන්ට පේනවනේ ලස්සනට මහාම ඉදියක් තියෙන්නේ මහාරම කලර් එකක් තියෙන්නේ. ඉතින් හොඳට දැන් මම ගත්ත පාට ග්‍රීන් කලර්. හරිද? මේ බල්බ් එකේ වල විශේෂත්වයක් කියනවා මට කියන්න බැරිනවා. මේ මෙන්න මේකේ මම අරන් තියෙන්නේ ඔයාලා බියන් දන්නේ මේ මැට් බල්බ් එක මම අරන් තියෙන්නේ. ඒ කියන්නේ මම ඔයගොල්ලන්ට එක කියන්න මෙන්න මේ මැට් ජාතිය බල්බ් එක ග්ලොසි සුදු පාට වීදුරු තියෙන එකයි මේක සුදු පාට හුරු වීදුරුන්නේ අර කර ට්‍රාන්ස්පරන්ට් වීදුරු තියෙන යාළුවනේ අන්න ඒ වගේනේ අනිත් බල්බ් එක මේක මැට් හරිද මැට් බල්බ් එක මහා ලස්සනයි මේක ඉතින් මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා මේ බල්බ් එක කරන් ලයිට් එක හදන්න මෙහෙමයි ග්‍රීන් කොළ පාට රතු පාට සුදු පාට නිල් පාට තැඹිලි පාට ওই පාට ටික තියෙනවා අයිස් බ්ලූ තියෙනවා ලා නිල් පාටට ඉතින් ওই බල්බ් ටික ඔක්කොම ඔය වගේ මහාම ලස්සන මාරම කලර් එකක් තියෙනවා යාළුවනේ මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා මේ මෙන්න මේ වගේ බල්බ් ටිකක් අරගෙන මේව ගන්න තියෙනවා කොළඹ පිටිකොටුවේ ගිහලා ගන්න පුළුවන් හොඳ බල්බ් එක මේකේ රෙඩ් ඒකේ වෙන බල්බ් එක ගන්න පුළුවන් ඕන පාටකින් වයර් ගන්න පුළුවන් ඊයම් හැමදේම ගන්න පුළුවන් කොළඹට ගියාම ඉතින් මම ඔයගොල්ලන්ට කියනවා මෙන්න මේ වගේ වෙසක් එකට ඔයගොල්ලන් ගෙදර ලස්සන සරසන්න මෙන්න මේ වගේ ලයිට් වෙල් ටිකක් මම කියනවා ඔයගොල්ලොත් හදලා ඔයගොල්ලෝ බිස්නස් එකක් කරන්න පුළුවන් වුණා. බිස්නස් එකක් විදිහට මේ ලයිට් වල ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලෝ අත කියනවා මගේ මොනවා හරි දැන් මම ලබා ගත්තා නම් තේරෙන්නේ නැති තැනක් තියෙනවා මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවනේ අදට නම් මේ වීඩියෝ එක ඉතින් ඉවරයි. මොකක් කෝ ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලෝ රිප්ලයි කරන්නම් ඒවට. ඉතින් මගේ YouTube channel එක තාම ඔයා subscribe කරලා නැත්නම් උතන subscribe button එක තියෙනවා click කරන්න notification all in දාගන්න ඔය bell icon එක click කරලා all දාන්න එතන මම අලුතෙන්ම ආයි වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට මගෙන් ගන්න පුළුවන් ඉතින් එහෙනම් අද මේ වීඩියෝ එක අවසන් කරනවා ආයි දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ඔබට සුබ දවසක්